අයිබෝන් යාළුවනේ ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ RTH YouTube channel එකේ අරගෙන එන අලුත්ම වීඩියෝ එකක් එක්කයි. අද වීඩියෝ එකෙන් අපි හදන්නේ මේ Ancient City එක වගේ බේස් එකට පරිවර්තනය කරන වැඩේ පළවෙනි කොටස පටන් ගන්න. ඉතින් ඒකට මුලින්ම අපි Ender Dragon එක වලියක් දාගෙන එලියට දෙක ගන්න ඕනේ. ඉතින් ඒකට තමයි මම මේ Ender Dragon එක වලියක් දැම්මේ මේ වීඩියෝ එකේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න දැන් මම එකපාරට Ender Dragon එක වලියක් දාලා එකක් පෙන්නුවේ මොකද කියලා. ඒ මොකද කියලා අපි වීඩියෝ එකේ ඉස්සරහට බලමු. මුලින්ම මම Ancient City එක ඇතුලේ මගේ බේස් එක පොඩියට හදන්න පටන් ගත්තා. මේ විදිහට මගේ බඩු ටික දෙකට ගියාල්. ඒ වගේම අතර ගසකුත් පැලවෙන්න පටන් ගන්න තිබ්බේ. ඒ වගේම මෙතන ලොකු හෝල් එකක් හදාගත්තා. ඒ වගේම මෙතන තියෙන කුයිස් ගොඩක්. ඊළඟට අපි මෙතන ස්පෝන එකක් හොයාගත්තා. ඊළඟට අපි මේ පැත්තත් එක්කම යනකොටම මෙතන ස්පෝන එක කඩාගෙන මොකෙද කාවා. ඊට පස්සේ මම මෙතන මේ බඩු ටික දැම්මා. හරි එහෙනම් මුලින්ම එන්ඩ් එකට යන්න කලින් අපි නිදර එකට යන්න ඕනේ. මොකද එතනින් බඩු ටිකක් ගන්න තියෙනවා. අපි මුලින්ම නිදර එකට යන්න මේ විදිහට පාරක් හදාගමු. ඊට පස්සේ මෙතනින් සොයිල් බ්ලොක් ටිකකුත් අරගෙන අපි ඩයමන්ඩ් බූට් වලට මෙන්න මේ එන්චාන්ට්මන්ට් එකක් දාගමු. හරි අපි ඊළඟට මෙන්න මෙතන තමයි අපේ නේද පෝටල් එක හැදුවේ. අපේ ස්පෝන් එක ගැන කතා කරොත් නම් වරදක් නෑ. ඒ වුණාට කෙලින්ම මෙතනින් එහාට තියෙන්නේ ලාවා. ඒක පොඩි ප්‍රශ්නයක් කමන්නේ. අපිට කරන්න දෙයක්වත් නැති නිසා මේ විදිහට බ්ලොක්ස් ප්ලේස් කරගෙන පරිස්සමට යමු. ඉතින් අපි නේද ඒක විදිහට මුලින්ම කුයිස් හම්බුණා. ඊට පස්සේ මං XP එකතු කරන්නේ ඒ ටිකත් එකතු කරගෙන ඔබේ චෙස්ට් එකක් හම්බුණා. ඊට පස්සේ අර පැත්තට යනවාද මේ පැත්තේ කවුද එකේ පිච්චා වගේ තමයි බ්ලේස් කරේ. ඊට පස්සේ මෙතන බ්ලේස් ෆෝන් එකක් කුඩු කරලා මෙතන යට තිබු කුයිස් ටිකක් කුඩු කරලා XP ටිකක් ගත්තා. මෙතනත් බේස් කෙනෙක් ඉන්නවා. හරි අපි මේ පැත්ත ගිනි තිබ්බා. මෙතනින් ඊට පස්සේ මම ගෝල්ඩ් ටිකක් ගත්තා. ඊට පස්සේ මේ ගහේ කොට ලස්සනයි. ඒ වුණාට අපි පස්සේ ගමු. මේ බේස් එකේ වැඩවලට ඉස්සරහට ඕඩ වෙයි. අපි මුලින්ම පිග්ලින්ලත් එක පොඩ්ඩක් ට්‍රේඩ් කරමු. මූලා වලට වැටේ වගේ. හරි මම මුගේ වටේට කොබල් ස්ටෝන් ප්ලේස් කරගත්තා. දැන් මූ එක ට්‍රේඩ් කරමු. අපිට එන්ඩයි ඕන වෙනවා. මොකද අයි ඔෆ් එන්ඩ් හදන්න. අපි ගාවන තරම් ප්ලේ ස්ටෝන් තියෙනවා. මූ මට ගහයිද? හරි. මූ ගහනවා මුගෙන් වැඩක් නැහැ. අපි තව එක්කෙනෙක් හොයාගමු. මේ පැත්තට ගියාවල ගොඩක් පිග්ලින්ලා හිටියේ. අපි ඒගොල්ලෝ හැමෝටම ගෝල්ඩ් දුන්නා. අපි බලමු යාළුවා මොකද්ද දෙන්නේ කියලා. මං හිතන්නේ ගොඩක් දේවල් ලැබෙයි කියලා හිතුවා. මුන් මගේ ගහන්න පස්සේ ආපු එක විතරයි උඩේ. මං ඒකෙත් මේ විදිහට පොඩි බේස් එකක් හදත්තා. ආව්. හරි අපි මේගොල්ලෝ එක තවරියක් ට්‍රේඩ් කරලා බලමු. කිසිම වැඩක් ඇති දෙයක් නම් දුන්නේ නැහැ. දෙකයි තාමත් අපි ගවෙන්ඩයි තියෙන්නේ. බ්ලේස් රෝඩුත් තියෙනවා. හරි දෙකයි. අයියෝ මට ගිනි තියන එක වගේ තමයි කරන්නේ. කමන්නේ ප්‍රශ්නයක් නැහැ. අපි මූව ඉවරයක් කරමු. බෙහෙත යන්න. හරි. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉන්න එක්කෙනාවත් ඉවරයක් කරමු. අපි ඊට පස්සේ මෙතන ෆෝචූන් එකක් තියෙයි. මං හිතන්නේ මං ගාව තියෙන දේවල් දැනට ඇති එන්ඩ් එකට ගිහිල්ලා පරිස්සමට එන්න. අපි මෙතන ෆයර් රෙසිස්ටන්ට් ටිකක් හදාගමු. හරි ඊට පස්සේ අපි ටෙස්ට් කරලා බලමු. ඊට පස්සේ අපි ආයෙත් එන්ඩ් එකට යන වැඩේ පටන් ගමු. ඒකට මම වැඩි කතා නැතුව කොහොම හරි දෙදයකට ගිහිල්ලා ඇවිල්ලා ආපහු මෙතනට බඩු ටිකක් දාලා තව ෆයර් රෙසිස්ටන්ට් ටිකක් හදාගත්තා. කොහොම හරි එතන විනාශ වුණා. එතන මම මේ කෙමිකල් ටික දාලා ටෙස්ට් කරා. හරි මොකක් හරි අවුලකුත් තියෙනවා. අපි වතුර ටිකක් අරන් ගෙමු. හොඳයි වතුර ටිකකුත් හම්බුණා. අපි පොඩ්ඩක් එළියේ ඇවිදලා ටිකක් කඩලා වතුර ගමු. හරි අපි මේක ඇතුලට වැටුණා. කමන්නේ කොහොම හරි එළියට එමු. හරි ආයි මම මගේ ෆයර් රෙසිස්ටන්ට් හදන වැඩේට තමයි බහින්න කල්පනා කරේ. අපි යමු අර පැත්තට. ඒකට දෙදයකට යනවද නැත්තම් ඔව් දෙදයකට යමු. ඊට පස්සේ අපි මෙතනින් මේ විදිහට උඩට ගිහිල්ලා පාරක් හදාගෙන වැටෙන්නේ නැතුව පරිස්සමට යමු. ඉතින් පේනවා ඇති ඔයගොල්ලන්ට මෙහෙදි බඩ කිසි ප්‍රශ්නයක් වුන්නේ නැහැ. මට මෙතන වේදියා ලූට් කරගෙන මෙන්න මෙතන තිබ්බ දේවලුත් එකතු කරගෙන
එන්ඩ පෝට්ල් එක හොයාගෙන යමු. අර පැත්තට තමයි යන්න තියෙන්නේ. දිගටම යමු. ඊට පස්සේ රෙඩ්ස්ටෝන් ටිකකුත් දාගත්තා. මම හිතන්නේ මට රොකට් ටිකක් හරි. දැන් අපිට යන්න පුළුවන්. අපි යමු. අර පැත්තට හරි මෙතන තමයි තියෙන්නේ එන්ඩ් පෝට්ල් එක. ඔව් මෙතන තියෙනවා. මේ ස්පෝන් එකත් කඩලා දාගමු. හරි ඕන්න. අපි දැන් මේක වටේට අයි ඔෆෙන්ඩර් දාගමු. හරි දැන් අපි මේක ඇතුළට යමු. ඔන්න 1 2 ඊට කලින් අපි මේ ටිකත් හදාගමු. ඔන්න ආයෙත් 1 2 3 ඔන්න අපි එන්ඩ් එකට ආවා. ඔන්න අපි දැන් එන්ඩ් එක වලිය පටන් ගන්න තමයි යන්නේ. අපි මුලින්ම වටේට තියෙන මේකේ හෙල්ත් රීජනරේටර් මේ කණු ටික කල්ලා දාගෙන ඉමු. 1 2 3 ඊට පස්සේ 4 5 6 හරි දැන් අපි මූත් එක වලිය පටන් ගමු. මූගිනි තියෙනවා. ඊට කලින් මේකත් කඩලා ඉමු. මම හිතන්නේ මුට වැඩිපුරත් එක්ක මේවා තියෙනවා. මෙතනත් එකක් තියෙනවා බෝනස් එකක් දුකකට. දැන් අපි මූත් එක වලිය පටන් ගමු. අපි වීඩියෝ සෙටින්ග්ස් පොඩ්ඩක් වෙනස් කරගමු. මුට වලිය දාන්න ගිහින් මං උඩ ගියා. කමන්නේ. මගේ පොසිෂන් ටික තියෙන නිසා අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව් මෙතනත් කුඩු කරා. තව ඒවා තියෙනවා. මේ එන්ඩ් එකට නම් ලේසි බොස් කෙනෙක් දෙවේ වගේ. කමන්නේ බලමු. හරි ආයෙත් මම උඩ යවුවා. මං ඊට පස්සේ මුට කෙලිම ගහලා විනාශ කරලා උගේ හાર્ට් වලින් භාගයක් විතර බැස්සුවා. ඊට පස්සේ තව හાર્ට් බැස්සුවා. ඊට පස්සේ ඌ මරන්නත් හැදුවා. ඒ වුණාට කවන්නේ ආයෙත් මගේ ගෝල්ඩන් කැරක්ටර් පිටේ මූත් එක වලිය පටන් ගත්තා. තව චුට්ටයි මං හිතන්නේ මේ පාර ඉවරයි. වැදුන්නේ නැහැ. පරණන බය යනවද කොහෙද? ඔන්න බය බෝල්ලයක් ගැහුවා. ඔව් ඌත් ඉවරයි. බාත් ඉවර වෙන්න ගියා. හරි මුන් ටික දැන් මේ ඔක්කොම හිතරින්ද දැඩ බාත් එක වලියට එනවා. හරි අපි දිගටම වලිය කරගෙන යමු. අපිට වටේටම NCTs බලා ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු ඒවා ලූට් කරන්න. ඉතින් වීඩියෝ එක බලුවට තැන්කු. channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට ගේන්නම්. එහෙනම් goodbye.